ආයිබෝවන් ඉතින් කොහොමද කට්ටියටම අදත් අලුත් වීඩියෝ එකකින් ආවේ වීඩියෝ එකක් නම් කරන්නේ සෑහෙන කාලයකට පස්සේ ඉතින් අද අපිට තියෙනවා කම්පියුටර් පවර් සප්ලයි එකක් රිපෙයාර් කරන්න මේකේ පවර් ඔන් වෙන්නේ නැති ප්‍රශ්නයක් තියෙන්නේ ඉතින් බලමු කොහොමද මේක රිපෙයාර් කරන්න කියලා ඉස්සෙල්ලා බලමු මේකේ වෝල්ටේජස් ටික ඒ කියන්නේ මේකට හැදෙන්න ඕනේ වෝල්ටේජස් මොනවද කියලා මම පෙන්නන්නම් බලන්න 3.3 volts හැදෙන්න ඕනේ 3.3 volts හැදෙන්න ඕනේ 13 ampere 5 volts 12 volts මෙතන -12 volts මෙතන තව +5 voltage එකක් හැදෙන්න ඕනේ ඉතින් ඔය ටික හැදෙන්න ඕනේ ඉතින් අපි බලමු මොකද්ද වෙලා තියෙන්නේ කියලා මේ පවර් සප්ලයි එකට මම මුලින්ම ප්ලග් කරගන්නවා 230 ලයින් එකට ප්ලග් කරලා බලමු අපි මේකට මොනවත් වෝල්ටේජ් එකක් එනවද කියලා ගොඩක් කට්ටිය දන්නවා මේ පවර් සප්ලයි එක ඔන් කරගන්න විදිහ ඒ කියන්නේ කම්පියුටර් එකේ නැති වෙලාවට ඔන් කරගන්න විදිහ මෙන්න මේ කොළ පාට වයර් එකයි කළු පාට වයර් එකයි ඒ කියන්නේ කොළ එකයි ground එකයි එකට කනෙක්ට් කරාම පවර් සප්ලයි එක ඔන් වෙන්න ඕනේ ගොඩක් වෙලාවට මේ කොළ පාට ලයින් එකේ 5 volts ස්ටෑන්ඩ් බයි ලයින් එකක් තමයි තියෙන්නේ ඉතින් අපි බලමු මේ ඔක්කොම තියෙනවද කියලා මම මුලින්ම ප්ලග් කරගන්න හදන්නේ මම ගාව 230 ලයින් එකක් තිබුණා පොඩ්ඩක් ඉන්න බලමු හරි මේ ඉතින් 230 ලයින් එක මේක බලමු 230 එනවාද කියලා ඔව් 245ක් එනවා සාමාන්‍ය ලංකාවේ 230 ලයින් එක තියෙන්නේ මෙහි 245 තමයි ලයින් එක 245ක් විතරක් එනවා ඉතින් බලමු මම ප්ලග් කරා දැන් බලමු මේ ලයින් වල වෝල්ටේජ් එකක් හැදෙනවද කියලා හරිද මෙන්න මෙතන ග්‍රවුන්ඩ් එකක් තියෙනවා ඒකෙන් දෙන්නත් පුළුවන් නැත්නම් අපිට මෙතනින් බලන්නත් පුළුවන් මම ග්‍රවුන්ඩ් එක මේ විදිහට ප්ලග් කරලා මම මේ කොළ පාට වයර් එකේ වෝල්ටේජ් එක හැදෙනවද කියලා බලනවා කොළ පාට එක හරි නැත්නම් දම් පාට වයර් එක වෙන්නත් පුළුවන් සමහර ඒ වගේ දම් පාට වයර් එකක් තියෙනවා මේක DC වෙන්න ඕනේ DC ලයින් එකට දාලා බලමු නැහැ වෝල්ටේජ් එක හැදෙන්නේ නැහැ බලමු දම් පාට ලයින් එක තියෙන්නේ එහා පැත්තේ ඒකෙත් බලමු නෑ වෝල්ටේජ් එක හැදෙන්නේ නැහැ කිසිම වෝල්ටේජ් එකක් මේකේ හැදෙන්නේ නැහැ මොකද මේ අනිත් වෝල්ටේජස් චෙක් කරන්න දෙයක් නැහැ මේ ස්ටෑන්ඩ් බයි ලයින් එක හැදිලා තමයි ඔන් වුණාට පස්සේ අනිත් ඒවා ටික පවර් අප් වෙන්නේ ඉතින් අනිත් ඒවා බලන එක තේරුමක් නැහැ අතරම මම දැන් අන්ප්ලග් කරගන්නවා අපි දැන් මේ ගලවලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා හරි පවර් සප්ලයි ගලව ගත්තා හරි මෙන්න අපිට බලනකොටම පොඩි ලෙඩක් හම්බ වෙනවා ඔයාලට පේනවද දන්නේ මෙතන කැපැසිටර් එක මේ තියෙන මේ කැපැසිටර් එක ඔයාලට පේනවා පොඩ්ඩක් උඩට අවිල්ලා තියෙන්නේ මේ පේනවද එන්න මම මයික්‍රොස්කෝප් view එකෙන් පෙන්නන්නම් බලන්න ඔයාලට මෙන්න බලන්න මේ කැප් එක මේ උඩට අවිල්ලා වගේ තියෙන මෙතන මේ හරිද ඉතින්
ඒක වෙන්නත් පුළුවන් හේතුව. බලමු අපි තාම මොනවත් ප්‍රශ්න තියෙනවද කියලා. මෙන්න බලන්න. මෙන්න බලන්න මේ කව එකෙත් හරියටම මේ පැත්තට වෙන්න ඕනේ. හරියටම මේ කැපැසිටි එක තියෙන තැන මෙන්න මේ වගේ මේක ලීක් වෙලා ඒ එන කෙමිකල් එක මෙන්න මෙතනත් වැදිලා තියෙනවා නේ. වෙනවනේ. හරි. ඉතින් අපි බලමු මේ සර්කිට් එක ඉස්සෙල්ලාම ගලවගමු. ගලවලා බලමු මොකද වෙලා තියෙන්නේ කියලා. හරි අපි යන ටික පරිස්සමට අරන් තියන්න ඕනේ. අද අපිට ආයේ අන හොයන්න ගියාම හරි අමාරුයි නැත්තම් රිපෙයාර් කරන කට්ටිය දන්නවා අතරම. අන පරිස්සම් කරන එක තමයි අමාරුම වැඩේ. හරි. මුලින්ම අපි මේක ප්ලග් කරලා බලපුවා හින්දා මුලින්ම අපි මේකේ කැපැසිටර් එක ඩිස්චාර්ජ් කරගන්න ඕනේ. අනිත් ඒවා චෙක් කරන්න කලින් මෙන්න මෙතන කැප් එක තියෙන අපි ඒක ඩිස්චාර්ජ් කරලා බලමු මේකේ වෝල්ටේජ් එක කීයක් හැදිලාද කියලා. නෑ එතන වෝල්ටේජ් එකක් නැහැ ඒකේ. වෝල්ටේජ් එකක් පෙන්වන්නේ නැහැ. ඒ කියන්නේ ෆියුස් එක ළඟින්ම පිච්චිලා වෙන්නත් පුළුවන්. මෙන්න බලන්න මේකේ ෆියුස් එක තියෙන මෙන්න මෙතන. මෙතන ෆියුස් එක මෙන්න මෙතන ෆියුස් එක තියෙන මේ 230 ලයින් එක මෙතනින් එනවා 230 ලයින් එක මෙහෙම ඇවිල්ලා මෙතන ෆියුස් එක තියෙනවා ෆියුස් එකකින් මෙහෙම එහා පැත්තට පවර් ලයින් එක හැදෙනවා හරිද මේ මෙතනින් මේ පැත්තට ගිහිල්ලා මෙතන තියෙන රෙක්ටිෆයර් බ්‍රිජ් එක ඉන්න මාරට පෙන්නන්න මයික්‍රොස්කෝප් එකෙන් පෙන්නන්නම් හැබැයි හරියට පැහැදිලි නැති වෙයි බලන්න මේක හරියට පේනවද කියලා මෙන්න මෙතන 230 ලයින් එක තියෙනවා ඊට පස්සේ මෙතන ෆිල්ටර් එක හරහා මෙතන යනවා ඩයෝඩ් බ්‍රිජ් එකට ඩයෝඩ් බ්‍රිජ් එකකින් තමයි අවුට්පුට් එක DC වෙන්නේ DC වෙලා මෙන්න මෙතන මේ කැප් එකට යනවා කැප් එකෙන් පස්සේ තමයි මේක ඔසිලේට් වෙලා පවර් සප්ලයි එක ඔන්න එන්න පටන් ගන්න. හරිද? ඉතින් මෙන්න මෙතන ඕනම පවර් සප්ලයි එක SMPS එක ඔයාලට බලා ගන්න පුළුවන් කොටස් දෙකක්. මේක කම්පියුටර් පවර් සප්ලයි වලත් එහෙමයි අනිත් ඒවාගෙත් එහෙමයි SMPS වල. මෙන්න මේ ප්‍රයිමරි සෙකන්ඩරි කියලා කොටස් දෙකක් තියෙනවා. මේක රිපෙයාර් කරන ගොඩක් කට්ටිය දන්නවා. මෙන්න මෙහෙම වෙන් කරලා තියෙන බෝඩ් මේකේ එහා පැත්තේ ගොඩක් කරාට පැහැදිලිව තියෙන්න පුළුවන්. මේ තියෙන මේ බලන්න බෝඩ් එක දෙකට වෙන් කරලා තියෙනවා. මෙන්න මෙහෙම එකට වෙන් කරලා තියෙනවා මේක 230. ඒ කියන්නේ හයි වෝල්ටේජ් ලයින් එක අපි කියන ප්‍රයිමරි කියලා. DC පැත්තට හරවලා DC ඒ කියන්නේ ලෝ වෝල්ටේජ් සයිඩ් එකට අපි කියනවා සෙකන්ඩරි ලයින් එක කියලා. ඉතින් මේකේ ප්‍රයිමරි පැත්ත තමයි මෙන්න මේ තියෙන්නේ. මේ තියෙන මේක ප්‍රයිමරි පැත්ත. ප්‍රයිමරි පැත්තෙත් DC වෝල්ටේජ් යනවා. ඒත් පොඩි ලයින් මේ IC වලට එහෙම පොඩි DC සප්ලයි එනවා. මේකේ වැඩිපුරම ප්‍රමාණයක් තියෙන්නේ AC ලයින් එක AC DC හයි වෝල්ටේජ් එක තියෙන.
එතකොට අනිත් පැත්තේ තමයි අනිත් ඔක්කොම පවර් සප්ලයි එක AC නෙමෙයි DC ලයින් එක හැදෙන්නේ. හරිද? ඉතින් දැන් අපි මුලින්ම බලමු මේකේ ෆියුස් එක. මෙන්න මෙතන තමයි මේ තමයි ෆියුස් එක. මේක ෆියුස් එක පිච්චිලා තිබ්බොත් කොහොමද මෙතනින් එහාට 230 ලයින් එක හැදෙන්නේ නැහැ. එහෙනම් අපි බලමු ඉස්සෙල්ලා ෆියුස් එක පිච්චිලා තියෙනවද කියලා. එතනින් එහාට අපි ලයින් එක චෙක් කරගෙන යන් ඉස්සරහට. හරි. මෙන්න මෙතන තමයි ෆියුස් එක තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම මම කන්ටිනියුටි මෝඩ් එක දාගන්නම්. බලමු ෆියුස් එක හොඳ තත්ත්වයේ තියෙනවද කියලා. නෑ ෆියුස් එක හොඳ තත්ත්වේ නෑ. බලන්න මේ ෆියුස් එක හොඳට තියෙනවා නම් මෙන්න මෙහෙම බීප් එකක් එන්න ඕනේ. ෆියුස් එක හොඳ නැහැ මෙතන. අපි බලමු මේ ලයින් එක අපි මෙතෙන් එනකන් එනවද කියලා 230 ලයින් එක පටන් ගන්නේ. ලයින් එක පටන් ගන්න මෙතනින්. මෙහෙම එක ලයින් එකක් මේ පැත්තෙන් එනවා. මෙන්න මේ විදිහට. ඊට පස්සේ මෙතනින් කොයිල් එක කරා එහා පැත්තට මාරු වෙලා තමයි මෙහෙම ලයින් එක හැදෙන්නේ. ඒතර ෆියුස් එක කරා තව ලයින් එකක් එනවා අනිත් එක. ඒක තමයි මේ ඩයොඩ් බ්‍රිජ් එකට යන්නේ. ඉතින් මෙතන ෆියුස් එක පිච්චිලා තියෙන්නේ. ඉතින් අපි බලමු ඉස්සෙල්ලාම අපිට බලන්න තියෙන කම්පෝනන්ට් එක. ඇත්තට මේ කොයිල් ගැන නම් බලන්න දෙයක් නැහැ. කොයිල් එක සාමාන්‍යයෙන් පිච්චෙන්නේ නැහැ. අපිට ඩයොඩ් බ්‍රිජ් එක බලන්න පුළුවන්. හරිද? මම මෙහෙම කන්ටිනියුටි මෝඩ් එකේ තියලම ඩයොඩ් බ්‍රිජ් එක චෙක් කරන බලමු ෂෝට් එකක් අපිට තියෙනවා නම් හොයාගන්න පුළුවන්. පේන විදිහට නම් ඩයොඩ් බ්‍රිජ් එකේ ප්‍රශ්නයක් නැහැ. ඔකටත් අපි ඩයොඩ් මෝඩ් එකට දාලා බලමු. ඩයොඩ් බ්‍රිජ් එකේ නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. ඩයොඩ් බ්‍රිජ් එකේ ප්‍රශ්නයක් නැහැ. එතනින් එහාට තමයි අනිත් ලයින් ටික තියෙන්නේ. මේ SMPS වල ගොඩක් කලාවට තියෙන්නේ රිපෙයාර් කරන ගොඩක් කට්ටිය දන්නවා. MOSFET හෝ ට්‍රාන්සිස්ටර් තමයි තියෙන්නේ. high frequency switch එක MOSFET තමයි තියෙන්නේ. ඒවත් එක ඩයෝඩ් තමයි තියෙන්නේ. ඒ කියන්නේ DC කරනවා, DC AC කරනවා. අන්න ඒ වගේ එකක් තමයි තියෙන්නේ. හරිද? ඉතින් මේ පවර් සප්ලයි එක මම ඔයාලට කියලා දෙන්නම්. මෙන්න මේ බලන්න මම කියවර කොළ පාට ලයින් එක. මෙන්න මේ ලයින් එක තමයි මේකේ හැම වෙලාවෙම ස්ටෑන්ඩ් බයි 5 volts තියෙන්න ඕනේ. ඒක ග්‍රවුන්ඩ් එකත් එක්ක එකතු වෙලා තමයි මේ පවර් සප්ලයි එක ඔන් කරන්නේ. හරිද? ඉතින් මේකේ 5 volts හදන ට්‍රාන්ස්ෆෝමර් එක තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඔයාලට පේනවා? මේ ට්‍රාන්ස්ෆෝමර් එක මෙතන තියෙනවා. ඒක ඩ්‍රයිව් කරන ट्रांसिस्टर का था मेथड दी ट्रांसिस्टर को MOSFET हर मेथड තියෙන්නේ අනිත් ट्रांसफॉर्मर එක මේ ट्रांसफॉर्मर එක තමයි මේ පවර් සප්ලයි එකේ අනිත් සේරම වෝල්ටේජස් ටික හදන්නේ පවර් එක හදන්නේ. ඒතකොට ඒක ඩ්‍රයිව් කරන ट्रांसफॉर्मर එක තමයි මෙන්න මෙතන චූටි වෙලා තියෙන්නේ. හරිද? ඔය විදිහට තමයි තියෙන්නේ. ඉතින් අපිට තව චෙක් කරන්න තියෙනවා. දැන් අපි මුලින්ම ඩයෝඩ් බ්‍රිජ් එක චෙක් කරා. ඊළඟට අපිට මේකේ තියෙන ට්‍රාන්සිස්ටර් එක චෙක් කරලා බලන්න ඕනේ. හරි. ඉතින් ඒකට අපිට කරන්න තියෙන්නේ මුලින්ම ට්‍රාන්සිස්ටර් ටික හොයාගන්න වෙන අපිට මෙන්න මේක චෙක් කරන්න කලින් අපි බලමු. අපි මෙතනින් බලමු මොනවද තියෙන ට්‍රාන්සිස්ටර් කියලා. මම ඔයාලට මේක මයික්‍රොස්කෝප් එකෙම පෙන්නන්න. එතකොට වැඩි පැහැදිලිව පෙනේ. එන්න බලන්න. මෙතන තමයි ෆියුස් එක තිබුණේ. මේ තියෙන ෆියුස් එක දෙපැත්ත. අපි ෆියුස් එක දෙපැත්තට මෙහෙම තිබ්බම බීප් එකක් එන්නේ නැහැ.
පීප් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ ෆියුස් එක පිච්චලා තියෙන මෙතන ඩයෝඩ් බ්‍රිජ් එක තියෙනවා. මෙතන ඩයෝඩ් බ්‍රිජ් එකකින් පස්සේ තමයි මෙතන ට්‍රාන්සිස්ටර් ටික ඔක්කොම තියෙන්නේ. හරිද? මෙන්න මේක තමයි ඔසිලේටර් IC එක. සර්කිට් එක ඔසිලේට් කරන්නේ මෙන්න මේ IC එක. හරිද? ඒකේ නම්බර එක හරියට පැහැදිලි නෑ. හරි. බලමු. දැන් අපිට මුලින්ම ට්‍රාන්සිස්ටර් එක තමයි බලන්න තියෙන්නේ. මොකද මේ සාමාන්‍ය SMPS එකක් පිච්චුනොත් මුලින්ම බලන්න තියෙන ෆියුස් එක. අපි දැන් ෆියුස් එක චෙක් කරා. ඊට පස්සේ ඩයෝඩ් බ්‍රිජ් එක අපිට චෙක් කරන්න පුළුවන්. ඊට පස්සේ අපිට මෙතන තියෙන ට්‍රාන්සිස්ටර් ටික චෙක් කරගන්න පුළුවන්. හරිද? ඉතින් එහෙම තමයි මේක චෙක් කරගන්න තියෙන්නේ. ඉතින් දැන් අපි ට්‍රාන්සිස්ටර් ටික බලමු චෙක් කරන්න. මෙන්න මෙතන. මෙන්න මේ හරිය තියෙනවා. මේ තියෙන අපේ ඩ්‍රයිවර් ට්‍රාන්ස්ෆෝමර් එක මෙන්න මෙතන තියෙන්නේ. මේ ඇතුලෙන් පේන්නේ. ඉන්න වලට වෙන්නන්න. මෙන්න මෙතන මේ ඩ්‍රයිවර් ට්‍රාන්සිස්ටර් එක ළඟ දෙපැත්තේ තියෙනවා. මේකේ ට්‍රාන්සිස්ටර් දෙක. මේ තියෙන මෙතනයි මෙතනයි. අපි මේ දෙකත් චෙක් කරමු. ඒක මෙතන තව ට්‍රාන්සිස්ටර් වගේක් තියෙනවා. ඒ වගේම තමයි මේ යන්නේ චූටි ට්‍රාන්ස්ෆෝමර් එක ඩ්‍රයිව් වෙන්නේ. ඒකත් එක්ක ඩයෝඩ් තියෙන්නේ මේ හීට් සින්ක් එකටම කනෙක්ට් කරලා. හරිද? ඉතින් අපි මුලින්ම බලමු මේ ට්‍රාන්සිස්ටර් දෙක හොඳ තත්ත්වයේ තියනවාද කියලා. බලමු මෙන්න මෙතන එක ට්‍රාන්සිස්ටර් එකක් තියෙනවා. මම මේක ඩයෝඩ් මෝඩ් දානවා. බලමු චෙක් කරලා. ප්‍රශ්නයක් නැහැ මේ පැත්ත. මේ පැත්ත අපිට ෂෝට් එකක් පෙන්වනවා. හරිද? හැබැයි බලන්න මේක ඇත්තම ෂෝට් එකක් නෙවෙයි. මොකද හේතුව මෙන්න බලන්න මේ පාත් එක. මෙතන ඉඳන් මෙන්න මේ රෙසිස්ටර් එක හරහා මෙන්න මේ අනිත් පැත්ත පින් එකට මෙන්න මෙහෙම සම්බන්ධ වෙනවා. ඒක නිසා තමයි මෙහෙම බීප් එකක් වදින්නේ. පේනවද? එතකොට අපිට මේක ෂෝට් කියලා ගන්න බෑ. දැන් මෙතන මෙහෙම තිබ්බම මට මල්ටිමීටර් එකෙන් පේනවා ඕම්ස් 12ක වැලියු එකක් පෙන්වනවා. දැන් බලන්න මේක ඕම්ස් 10යි. එතකොට මේක හරහා යන නිසා තමයි මේ වැලියු එක පෙන්වන්නේ. බලන්න අපි අනිත් පැත්තේ ඒ වගේම ට්‍රාන්සිස්ටර් එකේ එහෙම තියනවාද කියලා. මෙන්න මෙතන තමයි ට්‍රාන්සිස්ටර් එක තියෙන්නේ. මේ තියෙන්නේ බලන්න දැක්කනේ මේ ට්‍රාන්සිස්ටර් එකත් එහෙම තමයි මේ තියෙන්නේ. දැක්කනේ මෙන්න මේ රෙසිස්ටර් එක හරහා යන ඉන්න තමයි එහෙම වෙන්නේ. ඉතින් අපි බලමු කොහොමද අපේ ලෙඩේ හොයාගන්නේ කියලා. අපිට පළවෙනියට මේක කරන්න පුළුවන් මෙන්න මෙහෙම දෙයක්. සමහර විට මේ කැප් එක නිසා තමයි මේ ප්‍රශ්නේ වෙනව ඇත්තේ. අපිට ඒ නිසා මුලින්ම කැප් එක ගලවලා මාරු කරගත්තා නම් මෙතනින් එහාට අපිට ඊළඟට තියෙන ප්‍රශ්න ටික හොයාගන්න පුළුවන්. ගොඩක් වෙලාවට මේ කැප් එකේ දැන් ඔයාලා දන්නවා මේකේ කැපැසිටන්ස් අපිට කැපැසිටර් එක චෙක් කරන්න පුළුවන්. හරිද? මේ කැපැසිටර් එක චෙක් කරන්න පුළුවන් එකක් තමයි මේකේ μF අගේ බලන්න පුළුවන්. හරිද? මේකේ වැලියු එක බලන්න පුළුවන්. මේක μF කීයද කියලා. හරිද? ඒකෙන් අපිට චෙක් කරන්න පුළුවන්. හැබැයි ඔයාලා දන්නවා ඉලෙක්ට්‍රොනික යන කට්ටිය ගොඩක් දන්නවා. මේක චෙක් කරන්න මේකේ තියෙනවා ඇතුලේ ESR වැලියු එකක්. මේකේ රෙසිස්ටන්ස් එකක් තියෙනවා ඇතුලේ. ඕනේ කැප් එක ඇතුලේ ඉන්ටර්නල් රෙසිස්ටන්ස් එකක් තියෙනවා. හරි? සමහරට ඒකේ ප්‍රශ්නයක් නිසා මෙතන ෆියුස් එක පිච්චුණා වෙන්නත් ඉඩ තියෙනවා. එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. ශනිකව සිද්ධ වෙන දෙයක් නිසා එහෙම වෙන්නත් ඉඩ තියෙනවා. හරිද? ඒක නිසා අපිට මුලින්ම මේ කැප් එක මාරු කරලා බලන්න පුළුවන්. මොකද මෙතන
ට්‍රාන්සිස්ටර් වල ප්‍රශ්නයක් නැති නිසා. එහෙනම් මුලින්ම අපි කැප් එක මාරු කරලා බලමු ෆියුස් එකත් එක්ක අපේ වැඩේ හරියනවද කියලා. හරිද? මම මුලින්ම කැප් එක ගලව ගන්නවා. කැප් එකේ වැලියු එක අපිට වැලියු එක හරියට බලා ගන්න තියන්නේ නැහැ. කවන්නේ අපි ගලවමු. ඉස්සෙල්ලා කැප් එක ගලවලා මේ කැපැසිටර් එක ගලවලා ෆියුස් එකත් ගලවලා අපි බලමු මේ වැලියු එක කීයද කියලා. අපි ඒකට සමාන එකක් මාරු කරලා අපි චෙක් කරලා බලමු. හරිද? හරි මම බවුත් එක ඔන් කරගෙන තියෙන්නේ. බලමු අපි ගලව ගන්න පුළුවන්ද කියලා. මුලින්ම ෆියුස් එක අපි ගලව ගමු. හරි ඔන්න කැප් එකයි ෆියුස් එක දෙකම ගලව ගත්තා. මේ ෆියුස් එක බලමු මේකේ ෆියුස් එකේ ඇම්පියර් ගාන කීයද කියලා. ෆියුස් එක ඇම්පියර් 13 ඇම්පියර් 13 නැහැ ඇම්පියර් 15 නේ. ඇම්පියර් 15 ෆියුස් එකක් තියෙන්නේ. කැප් එක කැපැසිටි එකේ වැලියු එක අපිට බලන්න දෙන්නේ. වැලියු එකක් පෙන්වන්නේ නැහැ. මෙන්න මෙතන වෝල්ටේජ් එකත් පෙන්වන්නේ නැහැ. හරි අපි නිකන් බලමු ආසන්න විදිහට ආසන්න වශයෙන් කොච්චරක් තියෙනවද කියලා. මම මේක මාර්ක්මීටර් එක දාගන්නවා. මාර්ක්මීටර් එක දාගත්තා. මම කැපැසිටර්ස් චෙක් කරන තැනට බලමු. මේකේ 100 mV වගේ තමයි පෙන්වන්නේ. පේනවනේ. හැබැයි මේක හරියටම අපිට 100 කියලා කියන්න බෑ. මොකද හේතුව කැපැසිටි එක සවුත් වෙලා තියෙන හින්දා. හරිද? කැපැසිටි එක සවුත් වෙලා තියෙන හින්දා අපිට හරියටම කියන්න බෑ 100 කියලා. අපි වෝල්ටේජ් එක නම් කොහොමද මෙතෙන්න 300 ගානක් හැදෙනවා. මොකද AC කරන්ට් එක DC වෙනකොට වෝල්ටේජ් එක වැඩි වෙනවා. ඒ කියන්නේ AC මෙතන 240ක් තිබුණා. 240 කන්වර්ට් කරලා එනකොට 330කට 335කට වගේ වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපිට වෝල්ටේජ් එක ටික වැඩි එකක්. ඒ කියන්නේ වෝල්ටේජ් එක 400 වගේ කැප් එකක් දාන්න පුළුවන්. මොකද මේකේ පෙන්වන්නේ නැහැ වෝල්ටේජ් එකවත් වැලියු එකවත්. ඉතින් බලමු මගේ ගාව කැපැසිටර්ස් තියනවද කියලා. ඒකයි මෙන්න මේ જાති ෆියුස් එක. මේ જાති ෆියුස් එකක් තියෙනත් ඕනේ. ඉතින් අපි බලමු. ගොඩක් වෙලාවට මගේ ගාව ඇති මේ තියෙන මේ සිම්පල් සපයා කරන්න ගෙන ආපු කැපැසිටර්ස් වගේ මේක. බලමු මේක මම හිතන්නේ අපිට හරියන එකක් ඇති. මේ තියෙන 400 වෝල්ට්ස් 180යි
UF. අපි ඒක පාවිච්චි කරමු. බලමු අපිට ෆියුස් එකකුත් ඕනේ. මේකේ ඇම්පියර් 15 ෆියුස් එකක් තිබුණානේ. බලමු ඇම්පියර් 15 ෆියුස් එකක් අපිට ඕනේ. ඇම්පියර් 8 නේද? හරි. ෆියුස් එකත් හරි, කැප් එකත් හරි. අපිට මාරු කරලා බලන්න පුළුවන්. බලමු අපේ කැපැසිටර් එකේ උස ප්‍රශ්නයක් තියෙන මෙන්න බලන්න වෙනස. ගොඩක් කලර මේක 100 mV වෙන්න ඕනේ. ඒක නිසා තමයි මේකේ සයිස් එක පොඩි. හරි කමන්නේ අපි බලමු මේක කොයි විදිහට දාන්න පුළුවන් කියලා අපි චෙක් කරලා බලමු. හරි. ඉතින් අපි කැප් එක මෙන්න මෙහෙම දාමු. අපිට සයිස් එක ඇත්තටම මේ කේස් එක ඇතුළට අපිට හරියට දාගන්න බැරි වෙයි මේක. ඒක නිසා අපි පොඩ්ඩක් මෙන්න මේ විදිහට මොඩිෆයි කරලා මෙන්න මේ විදිහට ඇන්ගල් එකක් තියමු. වෙන අපිට ඔප්ෂන් එකක් නැහැ. මෙන්න මේ විදිහට අපිට තියන්න පුළුවන්. අපි දැනට පවර් සප්ලයි එක චෙක් කරගන්නකම්, ඒ කියන්නේ හරිද කියලා බලනකම් අපි මේ විදිහට තියාගමු. ඊට පස්සේ අපි මෙතන මෙතනට මොකක් හරි වයර් කැරි දෙයක් වගේ නැත්තම් ඉන්සුලේෂන් මොකක් හරි එකක් දාන්න වෙනවා. අපි ඊට කලින් චෙක් කරගන්න ඕන නිසා නිකන් මම මේක නිකන් තියලා බලනවා. හරි අපි මෙහෙම තියලා පාස් කරමු. හරි අපි කැප් එක මෙන්න මේ විදිහට පාස් කරගත්තා. දැන් අපි ෆියුස් එකත් මෙතන පාස් මෙන්න මෙහෙම. හරි අපි ෆියුස් එකත් පාස් කරගෙන ඉවරයි. දැන් අපි බලමු ටෙස්ට් කරලා බලන්න පුළුවන්. අපිට ටෙස්ට් කරලා බලන්නත් පුළුවන්. හැබැයි මේක ටෙස්ට් කරන්න කලින් අපිට මේක මේ බල්බ් සීරීස් එකකින් චෙක් කරන්න තියෙනවා නම් හොඳයි. අපි මෙහෙම දෙයක් කරමු. අපි
මං ගා මේ වෙලාවේ බල්බ් සීරීස් එකක් නැහැ. ඒ නිසා මගේ පවර් සප්ලයි එකෙන් මම වෝල්ටේජ් එකක් දීලා බලනවා මේකට ෂෝට් එකක් වෙන්නවද කියලා. මේ වෙලාවේ මට කරන්න තියෙන මේ වගේ දෙයක් තමයි. ඒ නිසා බලමු වෝල්ටේජ් එක මම හදලා තියෙනවා 15කට. මොකද මෙතන ඊට වැඩි වෝල්ටේජ් එකක් දෙන්න පුළුවන් හොඳයි. නේද අපි 15ක් විතර නිකන් දැනට දීලා බලමු. මොකද වෙන්නේ කියලා. මේකේ මයිනස් එක තමයි මේ පැත්තේ තියෙන්නේ. ඔව් අපි ඒ නිසා මේ පැත්තේ මයිනස් මේ පැත්තේ ප්ලස් අපි වෝල්ටේජ් එක පොඩ්ඩක් ඉන්ජෙක්ට් කරලා බලමු. ෂෝට් එකක් වෙන්නවද කියලා. නෑ. අතරම පවර් සප්ලයි එකේ ෂෝට් එකක් වෙන්නන්නේ නැහැ. මොකද මම මෙතෙන්නම වෝල්ටේජ් එක දීලා බැලුවේ. මෙතනින් එහාට ඔක්කොම DC යන නිසා ප්ලස් මයිනස් මෙහෙම දුන්නම ප්‍රශ්නයක් නැහැ. හරිද? දැන් අපිට මේක 230 එහෙම නැත්නම් 240 ලයින් එකට ගහ ගන්න පුළුවන්. බලමු. අපිට මේක ඇත්තටම බල්බ් සීරීස් එකකින් තමයි දෙන්න ඕන. ඔයාලා මේවා චෙක් කරනකොට අනිවාර්යෙන් බල්බ් සීරීස් එකක් හරහා දෙන්න. මොකද මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් අපිට ලොකු ඩැමේජ් එකක් වෙන්නේ නැහැ. නමුත් මම මේක මේ වෙලාවේ මං ගා බල්බ් සීරීස් එකක් නැහැ. ඒ නිසා මම මෙහෙම මේකට පවර් එක දෙන්න යන්නේ. හරිද? බලමු. මොකද වෙන්නේ කියලා. ඔව් ගැටලුවක් නැහැ. හරිද? මම දැන් ප්ලග් එක ගලවලා තියෙන. දැන් අපි මෙතන වෝල්ටේජ් එක බලමු. කැප් එකේ කීයක් තියෙනවද කියලා. කැප් එකේ වෝල්ටේජ් එක බලන්න DC 303ක් තියෙනවා. ඒ කියන්නේ දැන් ගැටලුවක් නැහැ අතරම. අපිට මෙතනින් එහාට චෙක් කරගන්න පුළුවන්. මම හිතන්නේ අපේ වැඩේ හරි දැන්. බලමු අපි මෙතන වෝල්ටේජ් එක හැදෙනවද කියලා. මෙතන මයිනස් එක බලමු කොළ පාට වයර් එක ආයතන 3 වෝල්ට්ස් හැදෙනවා දැක්ක නේද? ඒකේ 3 වෝල්ට්ස් හැදෙනවා. බලමු දම් පාට එකෙත් ඒකෙත් 5 වෝල්ට්ස් හැදෙනවා. පේනවද? හරි. දැන් අපේ පවර් සප්ලයි එක වැඩ කරනවා. අපි මේක මේ විදිහටම මේ දැන් මම කැප් එක ඔයාලා දැක්ක මම සේෆ්ටි විදිහට නෙමෙයි දැම්මේ. කැප් එකේ මේ පින් දෙක පොඩ්ඩක් ඉන්නවා ඔයාලට පෙන්නන්නම් ඒක. දැන් මේකේ වෝල්ටේජ් එක තියෙනවා මේ බලන්න. හැම වෙලාවෙම ඔයාලා SMPS එක වැඩ කරද්දී අනිවාර්යෙන් මතක තියාගන්න මේ මේන් කැප් එක ඩිස්චාර්ජ් කරන මේ බලන්න. දැන් මම ලයින් එක ගලවලා තියෙන්නේ. හැබැයි බලන්න වෝල්ටේජ් එක මේකේ තියෙන විදිය. මේ පේනවා 301ක්. මේක ඩිස්චාර්ජ් වෙන ටික වෙලාවක් යනවා. අනිත් එක මතක තියාගන්න හැම වෙලාවෙම කැපැසිටර් එක ඩිස්චාර්ජ් කරද්දී මෙන්න මේ වගේ යකඩ නියන් ඒ වගේ දේවල් පාවිච්චි කරලා ඩිස්චාර්ජ් කරන්න යන්න එපා. පුළුවන් නම් ඩිස්චාර්ජ් එකක් හදාගන්න. නැත්නම් බල්බ් එකක් ඔයාලා දන්නවා 100 watt වගේ
බල්බ් එකක් අරගෙන ෆිලමන්ට් බල්බ් එක. ෆිලමන්ට් බල්බ් එක. හරිද? අරගෙන මේක ඩිස්චාර්ජ් කරගන්න පුළුවන්. දැන් මේ වෙලාව මං ගාව නැති නිසා මං බලනවා දැන් වෝල්ටේජ් එක තව අඩු වෙලාද කියලා. තව වෝල්ටේජ් එක අඩු වෙන්න ඕන මේක. හොඳටම අඩු වුණාම මට මේ සර්කිට් එක අල්ලන්න පුළුවන්. එතකොට මම මේක මොකොත් ටච් කරන්න යන්නේ නැහැ. මොකද මට දැන් මේ කැප් එක ගලව ගන්න ඕන. කැප් එක ගලවලා මේක මේ ඉන්සුලේෂන් කැලි දෙකක් දාලා තමයි ආයෙ පාස් කරන්න ඕනේ. මම දැන් ඒක කරන්න යන්නේ මට මේක ඩිස්චාර්ජ් වෙනකන් ඉන්න වෙනවා. දැන් බලමු මේක ඩිස්චාර්ජ් වෙලාද කියලා. දැන් නම් වෝල්ටේජ් 9ට අඩු වෙලා තියෙන්නේ. දැන් අපිට පුළුවන් මෙන්න මේ වගේ දැන් ගොඩක්ම වෝල්ටේජ් එක අඩු වෙලා හින්දා අපිට මේ වගේ ඩිස්චාර්ජ් කරගන්න පුළුවන්. දැන් වෝල්ටේජ් එක 10ක් තියෙනවා. හරිද? දැන් ඩිස්චාර්ජ් කරා. දැන් අපි කැප් එක ගලවලා අපි ඒකට මේ පොඩි ඉන්සුලේෂන් එකක් දාගමු. මංගල තියෙනවා මේ හීට් ශ්‍රින්ක් එකක්. අපි හීට් ශ්‍රින්ක් කැරි දෙයක් දාගමු. මොකද මේක අපිට මේ විදිහට ඔස විදිහට පෑස්සොත් එහෙම අපිට මං හිතන්නේ මේ කේස් එකට හරියට දාගන්න බැරි වෙන ප්‍රශ්නයක් තියෙන්නේ. ඒ නිසා මෙන්න මේ විදිහට ඇල කරලා අපිට තියන්න වෙන්නේ මේ කැප් එක. මෙතන අපි පොඩ්ඩක් අදාගම ඔක්සයිඩ් වගේ හැදිලා තියෙන්නේ. ඒක නිසා චුට්ටක් මෙන්න මේ වගේ අපිට හූරගෙන දාන්න පුළුවන්. දැන් අපි මේ ඉන්සුලේටර් දෙක මේ විදිහට දාගමු. හරි. මේවා මේ හීට් ශ්‍රින්ක් නිසා පොඩ්ඩක් අපිට වත් කරලා දාන්න පුළුවන්. නැත්නම් ඒක අත්‍යවශ්‍ය නැහැ. මම හීට් ශ්‍රින්ක් එක නිසා පොඩ්ඩක් එහෙම හදාගත්තේ. හරි. දැන් අපි මේක දාගමු කැප් එක.
හරි වැඩි හරි දැන් අපිට මේක දාගන්න පුළුවන් අපේ වැඩේ සාර්ථකයි ඒ නිසා අපිට මේක ආපහු තිබ්බ විදියට දාගන්න පුළුවන් ගොඩක් මේ වගේ SMPS power supply වල මම ඉස්සෙල්ලත් වගේ චෙක් කරන්න ඕනේ fuse එක ගිහින් තියෙනවා අනිවාර්යෙන් ඊට පස්සේ චෙක් කරන්න diode bridge එක diode bridge එක නැත්තම් මෙතන diode හතරක් තියෙනවා ඒ කියන්නේ ඒ bridge එකම තමයි මෙතන මේ තනි diode එක විදියට පෙන්වන්නේ ඊට පස්සේ එතනින් එහාට යනවා capacitor එක capacitor එකකින් පස්සේ තමයි මෙතන transistor වලට යන්නේ ඉතින් ගොඩාක් වෙලාවට මේකේ ඉන්න ප්‍රශ්න තමයි fuse එක ගිහින් තිබ්බොත් එක්ක diode වෙන්න පුළුවන් එහෙම නැත්තම් transistor වෙන්න පුළුවන් ඒක තමයි common මේකේ තියෙන ප්‍රශ්නේ ඉතින් ඒ කරලත් හරි ගියේ නැත්නම් ඊට පස්සේ තමයි අනිත් component ටික check කරන්න ඉන්නේ ගොඩක් වෙලාවට transistor ගිහින් තිබ්බොත් transistor වලට තියෙන resistor වගේ දේවල් ටික පොඩ්ඩක් check කරලා මාරු කරගන්න වෙනවා ඉතින් ඒව තමයි මේ වගේ න common ලෙඩ හරිද මේ අපි මේක අපහු මේ විදිහට දාගමු හැම වෙලාවෙම SMPS රිපෙයාර් කරනවා නම් ඔයාලා මතක තියාගන්න බල්බ් සීරීස් එකක් පාවිච්චි කරන්න ටෙස්ට් කරන වෙලාවට ඒ කියන්නේ SMPS එක හදලා ඒක චෙක් කරන වෙලාවට හැම වෙලාවෙම බල්බ් සීරීස් එක කරා දෙන්න පුරුදු වෙන්න. මොකද ඒක තමයි මේ ගොඩක් සේෆ්ටි ඒ විදිහට කරන එක. හරි දැන් අපි මේක ටෙස්ට් කරලා තියෙන නිසා මම ඊටු වෝල්ටේජස් ගැන බලන්නේ නැහැ. දැන් අපේ වෝල්ටේජ් එක හැදෙනවා. ඊටු ඒවත් හැදෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒක නිසා මම සම්පූර්ණයෙන් මේක power supply එක assemble කරගන්නවා. හරි අපි මෙහෙම යන ටිකක් දාගමු මොකද මේ දැන් අපිට ආයෙ චෙක් කරන්න දෙයක් නැහැ අතටම හරි දැන් අපි ප්ලග් කරලා බලමු මේක හැදෙන වෝල්ටේජස් ටික කොහොමද අනිත් වෝල්ටේජස් ටිකත් මේන් වෝල්ටේජස් ටිකත් හැදෙනවද කියලා හරි මම ප්ලග් කරා දැන් අතන අපිට මේව අල්ලන්න බය වෙන්න දෙයක් නැහැ මොකද අපි ප්‍රයිමරි පැත්ත අපි සේෆ් කරලා තියෙන්නේ හරි බලමු මේකේ වෝල්ටේජස් ටික හැදෙනවද කියලා
මෙන්න 3 volts හැදෙනවා. හරි. දැන් අපිට බලන්න පුළුවන් මේක වැඩ කරනවද කියලා. මෙන්න මේ වගේ පින් එකක් අරගෙන මම මෙහෙම කරන්නම්. පොඩි ඊයක් කැල්ලක්ම ගන්නම්. අරගෙන අපිට මේකට තියලා බලන්න පුළුවන්. මෙතන වෝල්ටේජ් එක පෙන්වනවා කියලා. මම ඒක මෙන්න මේ විදිහට කරන්නම්. මෙතන ග්‍රවුන්ඩ් එකක් එක්ක අපි බලමු මෙන්න මේ විදිහට අනිත් වෝල්ටේජස් ටික හැදෙනවද කියලා. මම මේ විදිහට තියෙද්දි මල්ටිමීටර් එක පේනවනේ ඔයාලට. මම මේ විදිහට මෙන්න මේ විදිහට ෂෝට් කරලා බලමු. අන්න බලන්න 5 volts හැදෙනවා දැක්කනේ. මොනවා පින් එක අතාරිනවා. වෝල්ටේජ් එක නැති වෙනවා. හරිද? පේනවද? මොන 5 volts හැදෙනවා බලමු අනිත් වෝල්ටේජස්. රතු පාට වයර් එකේ 5 volts තිබුණේ. ගොඩක් වෙලාවට කහ පාට වයර් එකේ 12 volts තියෙන බලමු. දැන් 12 volts කියන්නේ 11.94 හැදෙනවා. හරිද? රතු පාට එකේ බලමු. රතු පාට එකේ 5 volts, තැඹිලි පාට එකේ 3.4. හරිද? 12 අලු පාටේවත් පොඩි පොඩි වෝල්ටේජස් හැදෙන්නේ. අලු පාට වයර් එකයි තැඹිලි පාට වයර් එකයි. හරි. ඉතින් මේන් වෝල්ටේජස් ටික ඔක්කොම හැදෙනවා. මේවත් බලන්න දෙයක් නැහැ. ඉතින් අනිවාර්යෙන් මේක 12 volts ලයින් එකක් යන්නේ. මේක මේ ප්‍රොසෙසර් එකට යන ලයින් එකක් 11.94 හැදෙනවා. හරි. ඉතින් ඔහොමයි අපේ පවර් සප්ලයි එක අපි රිපෙයාර් කරේ. මෙතන ෆෑන් එක වැඩ කරන්නේ නැහැ. ෆෑන් එක වැඩ කරන්නේ ගොඩක් වෙලාවට මේක රත් වෙන වෙලාවට තමයි ගොඩක් වෙලාවට ෆෑන් එක වැඩ කරන්න පටන් ගන්න. හරිද? ඉතින් එහෙනම් අද වීඩියෝ එක ඉවර කරන්න යන්නේ. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහටත් මේ වගේ videos channel එකෙන් දානවා. ගොඩ කාලෙකින් videos දාන්න හම්බුනේ නැහැ. දැන් බලමු අපි ටික ටික videos දාන්න ඉස්සරහට බලමු. හරි එහෙනම් අදට වීඩියෝ එකෙන් නවතිනවා. channel එක subscribe කරලා තියාගන්න. ඉස්සරහට videos බලන්න.